සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ CSE සයිට් එකේ පබ්ලිෂ් වෙන කෑෂ් ඩිවිඩන්ඩ් අනවුන්ස්මන්ට් එකක් හොයාගන්නේ කොහොමද කියන එක සහ ඒ කෑෂ් ඩිවිඩන්ඩ් අනවුන්ස්මන්ට් එකක් හරියට කියවගන්නේ කොහොමද කියන එක. මුලින්ම අපි බලමු ලේටස් කෑෂ් ඩිවිඩන්ඩ් අනවුන්ස්මන්ට් එකක් එහෙමත් නැත්නම් අලුතෙන්ම දාපු කෑෂ් ඩිවිඩන්ඩ් අනවුන්ස්මන්ට් එකක් අපි හොයාගන්නේ කොහොමද කියලා. මෙතන මාකට් කියන එක ක්ලික් කරලා කෝපරේට් අනවුන්ස්මන්ට්ස් වල කෝපරේට් ඩිස්ක්ලෝසර්ස් කියන එකට ගියාම ඔයාලට ඔක්කොම අනවුන්ස්මන්ට් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. එතකොට මේ කෝපරේට් ඩිස්ක්ලෝසර්ස් වල ඔයාලා මේ විදියට පල්ලෙහාට ගියාම මේ විදියට ඔයාලට ලේටස්ට්ම කෑෂ් ඩිවිඩන්ඩ් අනවුන්ස්මන්ට් එක බලා ගන්න පුළුවන් 2025 දෙසැම්බර් 24 ද ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් PLC එක දාලා තියෙන කෑෂ් ඩිවිඩන්ඩ් අනවුන්ස්මන්ට් එක. මෙතන ක්ලික් කරලා ඔයාලට ඒක ඇතුළට යන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිව කෝපරේට් ඩිස්ක්ලෝසර්ස් පේජ් එකට රීඩිරෙක්ට් වුණා. එතකොට මේ පේජ් එකේ මේ විදිහට පහළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ද ලංකා හොස්පිටල් කෝපරේෂන් PLC එක දාලා තියෙන කෑෂ් ඩිවිඩන්ඩ් එක. මෙතන මුලින්ම කියලා තියෙනවා මේක වෝටින් ෂෙයා එකක් කියලා. ටික් එකක් දාලා තියෙනවා. date of initial announcement එක 2025 දෙසැම්බර් 24 කියලා දීලා තියෙනවා. voting dividends per share එක රුපියල් 2ක් කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ එක ෂෙයා එකකට රුපියල් 2ක් දෙනවා කියන එක. type of dividend එක විදියට first interim කියලා දීලා තියෙනවා. සමාගම dividend දෙන විදි තියෙනවා. සමහර companies කාර්තුවෙන් කාර්තුවට දෙනවා නැත්නම් මාස 6න් 6ට දෙනවා. එතකොට ඒ විදියට dividends type එක first second third final විදියට මෙතන පෙන්නනවා type එක. සමහර වෙලාවට ඔයාලට දකින්න ලැබෙයි මෙතන type එක විදියට first and final කියලා. එහෙම වුණොත් ඒකෙන් අදහස් වෙන්නේ ඒ කම්පැනි එකේ පළමු සහ අවසාන ඩිවිඩන්ඩ් එක ඒක කියලා. ඊළඟට මේ ඩිවිඩන්ඩ් දෙන ෆයිනෑන්ෂල් ඊයර් එක මොකක්ද කියලා දීලා තියෙනවා. 2025 12 වෙනි මාසේ 31 ඉවර වෙන ෆයිනෑන්ෂල් ඊයර් එක කියලා. මේකෙදී shareholder approval එක not required කියලා තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ announcement එකෙන් කියලා තියෙන විදියටම dividends හම්බ වෙනවා කියන එක. ඔයාලට සමහර announcement වල දකින්න ලැබෙයි shareholder approval එක required කියලා. ඒත් එක්කම AGM date කියලා date එකකුත් දීලා තියෙයි. ඒතර ඔයාලා දැනටමත් දන්න දෙයක් නේ company එකක තීරණ ගන්න එයාලගේ management එක කියලා. ඒ වුණාට එයාලා ඒ තීරණය ගත්තම dividends දෙන්න ඒකට approval එක දෙන්න ඕන සමාගමේ අයිතිකාරයෝ. එතකොට සමාගමේ අයිතිකාරයෝ වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි shareholdersලා වෙන ඔයාලා. එතකොට annual general meeting එකක් එහෙම නැත්නම් AGM එකේදී shareholdersලාට මේ decision එකට vote කරන්න ලැබෙනවා. එහෙම vote කරලා තීරණය කරනවා මේ dividends එක දෙනවද නැත්නම් company එකේ අනාගතය සඳහා යොදවනවද කියලා. එතකොට ඒ විදිහට shareholder approval එක required කියලා තිබ්බොත් AGM එකේ තීරණය අනුව තමයි dividends එක ලැබෙයිද නැද්ද කියන එක තීරණය වෙන්නේ. XD date එක එතකොට 2026 ජනවාරි 6 කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයා කෑෂ් ඩිවිඩන්ඩ් එක ලබා ගැනීමේ අරමුණින් ෂෙයා බයි කරන්න හිතනවා නම් ST date එක වන 2026 ජනවාරි 6ට පෙර මාකට් එක ඕපන් වෙලා තියෙන දවසක මේ කොටස් මිලදී ගන්න ඕන. එතකොට ඔයාලට පේන විදියට ජනවාරි 6 කියන්නේ අඟහරුවාදා. ඒ නිසා ඔයාලට කෑෂ් ඩිවිඩන්ඩ් එක ලබා ගන්න නම් සන්තුද්දා මාකට් එක ක්ලෝස් වෙන්න ඉස්සෙල්ලා මේ ෂෙයාර්ස් බයි කරන්න වෙනවා. ඊට පස්සේ ඔයා මේ XD date එක දවස වෙන ජනවාරි 6 හෝ ඊට පස්සේ දවසක සෙල් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. මොකද XD date එකට පෙර ඔයා බයි කරපු නිසා ඔයාට ඩිවිඩන්ඩ් එක හම්බ වෙනවා. දැන් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම්. අපි බලමු ඔයාලට කොච්චර දුරකට තේරුණාද කියලා. XD date එක වෙන්නේ ජනවාරි 6 අඟහරුවාදා. එතකොට ඔයා සඳුදා හවස 1:00ට විතර මාකට් එක ක්ලෝස් වෙන්න ඉස්සෙල්ලා බයි කරනවා ෂෙයාර්ස්. ඊට පස්සේ අඟහරුවාදා උදේ 10 වගේ වෙද්දිම ඔයා නැවත මේ ගත්ත ෂෙයාර්ස් සෙල් කරනවා. ඉතින් මේ සෙනාරියෝ එකේදී මොකක් වෙයිද? ඩිවිඩන්ඩ්ස් එක හම්බෙයිද නැද්ද? මේ වෙනකම් වීඩියෝ එක බලපු ඔයාට තේරුණාද නැද්ද කියලා බලන්න පහලින් උත්තරේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ අපි බලමු ඔයාට හරියට තේරලා තියෙනවද නැද්ද කියලා. පේමන්ට් ඩේට් එක කියලා දීලා තියෙන ඩේට් එකේදී තමයි ඔයාගේ බැංක් account එකට ඩිවිඩන්ඩ් එක ලැබීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ඩිවිඩන්ඩ් එක ලැබෙන්නේ ඔයා CDS account එක හදන වෙලේ ඔයා දීලා තියෙන account number එකට. එතකොට මේ පේමන්ට් ඩේට් එකේදී ඔයාලට ඊමේල් එකක් මගින් මේ ඩිවිඩන්ඩ්ස් එකට අදාළව ඩිවිඩන්ඩ්ස් ඇඩ්වයිස් එකකුත් හම්බ වෙනවා. ෂෙයාර් ට්‍රාන්ස්ෆර් බුක් එක ඕපන් කියලා දීලා තියෙනවා.
සමහර තැන්වල මෙතන ක්ලෝස් කියලත් දකින්න ලැබෙයි. ෂෙයාර් ට්‍රාන්ස්ෆර් බුක් එක ඕපන් නම් ෂෙයාර් ට්‍රාන්ස්ෆර් කරන එක සාමාන්‍ය විදිහටම සිද්ධ වෙනවා මේ ඩිවිඩන්ඩ්ස් දෙන කාල සීමාව තුලත් මුකුත් රිස්ට්‍රික්ෂන් එකක් නැතුව. එතකොට මේ අවස්ථාවේදී කම්පැනි එක ෂෙයාර් ට්‍රාන්ස්ෆර් බුක් එක ක්ලෝස් කරන්නේ නැතුව එක්ස්ටි ඩේට් එක පාවිච්චි කරලා ඩිවිඩන්ඩ්ස් පේමන්ට් එක ලැබෙන්න සුදුසු ෂෙයාර් හෝල්ඩර්ස්ලව තීරණය කරනවා. ෂෙයාර් ට්‍රාන්ස්ෆර් බුක් එක ක්ලෝස් කියන එකේ තේරුම ඒ අවස්ථාවේදී යාලා රෙකෝඩ් ඩේට් එකේදී තාවකාලිකව බුක් එක ක්ලෝස් කරලා ෂෙයාර් ට්‍රාන්ස්ෆර් වෙන එක වළක්වනවා ෂෝට් පීරියඩ් එකකට. ඊට පස්සේ ඒ වෙලාවේ බුක් එකේ සටහන් වෙලා තියෙන ෂෙයාර් හෝල්ඩර්ස්ලා ඩිවිඩන්ඩ් පේමන්ට් එක කිරීමට සුදුසු ෂෙයාර් හෝල්ඩර්ස්ලා විදියට ලිස්ට් එක ගන්නවා. එතකොට මේ ඩිවිඩන්ඩ්ස් අනවුන්ස්මන්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක විදියට යාලා දීලා තියෙනවා 2025 12:31 එන්ඩ් වෙන ඊයේ එකේ ඉන්ටීරියම් ඩිවිඩන්ඩ් එක විදියට එක ෂෙයාර් එකකට රුපියල් 2 ගාණ දෙනවා කියන එක සමරි එකක් විදියට. අපි දැන් බලමු මොකක් හරි ස්පෙસિෆික් කම්පැනි එකකට අදාළව කෑෂ් ඩිවිඩන්ඩ් අනවුන්ස්මන්ට් එකක් බලාගන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන ෆිල්ටර් එකක් දීලා තියෙන ඔප්ෂන් එකක් අපිට සර්ච් කරන්න. එතකොට මෙතනින් අපිට සිලෙක්ට් කම්පැනි කියන එකෙන් කම්පැනි එක සිලෙක්ට් කරගන්න පුළුවන්. උදාහරණයකට අපි හිතමු අපිට බලන්න ඕනේ කියලා ජෝන් කීල්ස් හෝල්ඩින් PLC එකේ මේ අවුරුද්ද ඇතුළත දීලා තියෙන කෑෂ් ඩිවිඩන්ඩ් අනවුන්ස්මන්ට්. එහෙනම් අපිට පුළුවන් මේ විදියට මෙතනින් ජෝන් කීල්ස් හෝල්ඩින් PLC එක තෝරගන්න. ඊට පස්සේ අපිට කැටගරි එක විදියට කෑෂ් ඩිවිඩන්ඩ් අනවුන්ස්මන්ට් එකක් කියලා තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ස්ටාර්ට් ඩේට් එක තෝරගන්න පුළුවන් 2025 ජනවාරි 1 වෙනිදා කියලා. ඊට පස්සේ එන්ඩ් ඩේට් එක විදියට අපි තෝරගමු 12:31 2025. ඊට පස්සේ අපි get data කියන එක ක්ලික් කරාට පස්සේ මේ විදියට ජෝන් කීල්ස් හෝල්ඩින් PLC එක දීලා තියෙන කෑෂ් ඩිවිඩන්ඩ් ඔක්කොම ටික පෙන්නනවා ජනවාරි 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් 31 දක්වා. එතකොට මේ විදියට ඔයාලට පහසුවෙන් මොකක් හරි කම්පැනි එකකට අදාළව කෑෂ් ඩිවිඩන්ඩ් අනවුන්ස්මන්ට් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන මේ කම්පැනි සිලෙක්ට් කරන එකේ ඔයාලට පුළුවන් එක කම්පැනි එකට වඩා සිලෙක්ට් කරන්න. එතකොට මේ XD date payment date වලට අමතරව සමහර announcement වල ඔයාලා දැකලා ඇති record date කියලා එකක්. කම්පැනි එකේ ඇඩ්මිනිස්ට්‍රේටිව් එක ෂෙයාර්හෝල්ඩර් රෙජිස්ටර් එක චෙක් කරලා මේ ඩිවිඩන්ඩ්ස් ලැබෙන්න සුදුසු අය තීරණය කරන දවස තමයි මේ රෙකෝඩ් ඩේට් එක කියලා කියන්නේ. මේ රෙකෝඩ් ඩේට් එක XD ඩේට් එකට වඩා පහ වුණ දවසක් තමයි දෙන්නේ. එතකොට අපි කොහොමත් ෂෙයාර්ස් XD ඩේට් එකට පෙර දවසක ගත්තම සෙටල්මන්ට් ඩේට් එක සාමාන්‍යයෙන් අපි ෂෙයාර් එකක් ගත්තට පස්සේ දවස් දෙකකින් විතර පස්සේ තියෙන හින්දා අපි කොහොමත් ෂෙයාර්හෝල්ඩර් ලිස්ට් එකට වැටෙනවා. ඒක නිසා අපි රෙකෝඩ් ඩේට් එක තියෙනවද නැද්ද කියන එක මත සැලකීමක් වෙන්න ඕනේ නැහැ. අපි XD ඩේට් එක ගැන හිතලා XD ඩේට් එකට පෙර දවසක ෂෙයාර් බයි කරලා තියෙනවා නම් ඒ කියන්නේ අපිට අනිවාර්යයෙන්ම ඩිවිඩන්ඩ්ස් එක හම්බ වෙනවා කියන එක. දැන් මං හිතනවා ඔයාලට මේ ඩිවිඩන්ඩ්ස් අනවුන්ස්මන්ට් ගැන පැහැදිලි අවබෝධයක් එන්න ඇති කියලා. වීඩියෝ එක ගැන ඔයාලට තියෙන අදහස් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.